හලෝ ඉතින් කොහොමද කට්ටියට? ඉතින් මම දවස් ගානක් වීඩියෝ දැම්මේ නැහැ channel එකට. ඒ දෙයට මම තීරණය කරා දවස් 5ක් විතර එක දිගට වීඩියෝ දාන්න. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ විදිහට PC game lag fix කරන විදිය ගැන තමයි වීඩියෝ කියන්නේ. අන්ගේ ඒ ටික ගේමින් ඒ වගේ වැඩි. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව වීඩියෝ එකට. ඉතින් ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයකට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න. You're a superhero. ඉතින් ඔයා ගේම් එක ලැග් ෆික්ස් කරගන්න එක හේතුවක් තමයි ඒ වගේ මේ ගේම් එකට හරියන සිස්ටම් රික්වයර්මන්ට් මදි වෙනවා නැත්නම් ඒකට ගානටම හරියන විදිහට තියෙන්නේ. ඒ හේතුවින්ද තමයි ගේම් එකක් ලැග් වෙන්නේ. බොහෝ වෙලාවට ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ Windows 10 ආය ප්ලස් කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහ සර්ච් කරලා එන්ටර් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ තියෙන මේ ෆයිල් ටික control එකයි දීලා delete කියන බටන් එක දීලා මේන මෙසේජ් එක තමයි ක්ලික් කරලා skip කරන්න. ඊට පස්සේ ඒක delete වෙනවා. ඊට පස්සේ ආයෙත් අර විදිහම temp කියලා මේ විදිහට කියන්නේ Windows 10 ප්ලස් කරලා මෙතන තියෙන මේ මේක මේ percentage mark එක අයින් කරලා temp කියන්නේ මේ control එක ඒක control එක ප්ලස් කරලා මෙතන මේ එන message එකේ ඒකට අර විදිහටම ඒකෙන් දීලා මේ delete කරමු. දැන් මම ඒ ටික delete කරා. second method එක තමයි ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා ගන්න ගේම් එකේ ඒක launch කරන්න ඕනේ. ඊට පස්සේ ඒක අයින් වෙලා අයින් වෙන විදිය දැන්වැදී Windows key එක plus කරලා එහෙම නැත්නම් shift key එක පස් පාරක් විතර click කරලා ඔයාලට message එකක් ඒ ආපුවම ආව ඔටෝ ඒ ගේම් එකෙන් එළියට එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන task manager එකට ගිහිල්ලා ඊට පස්සේ ඔයා මෙතනින් වන්න ඔයාගේ ඒ ගේම් එක තියෙන දැන් මේ exe කියලා තියෙන්නේ. අන්න ඒක උඩ right click කරලා මේකේ go to details ඊට පස්සේ ඔයාට මෙතන තියෙන ආයෙත් ඒ විදිහටම IDI exe කියලා ෆයිල් එක. එන්නේ ඒකේ ඔයා ගිහිල්ලා මෙතන තියෙන set priority කියලා අන්න ඒකවා I කියන එක දාන්න. ඒක දාලා change priority කියන එක දාන්න. graphic settings කියලා. graphic settings වල ඔයා කරන් තියෙන මෙතන browsers වලට ගිහිල්ලා ඒකේ දේවා ඔයා ගන්න ඔයා game එකේ location එක. ඒක වල මේ exe කියලා එකක් තියෙනවා. අන්න ඒක දීලා add දෙන්න. ඔයාට exe ගොඩක් තිබ්බොත් ඒ ටිකත් ඔක්කොම වගේ add කරන්න. option කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරලා high performance කියන එකට දාලා save කරන්න. ඉතින් last method එක විදිහට මම use කරනවා පොඩි software ටික disk එක clean කරගන්න memory clean කරගන්න තව Lino කියලා software එකකින් ඒකෙන් පුළුවන් අර එක පළවෙනි method එක කරපු එකම කරගන්න. ඊට පස්සේ custom folder කියන එකට පුළුවන් ඔය home folder එක clear කරගන්න. ඉතින් මම මේකේ link ටික පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ ටික check කරලා බලන්න. ඉතින් වීඩියෝ හොඳයි නම් ඔයාලට පුළුවන් like share කරන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට පුළුවන් මේ වගේ අලුත් වීඩියෝ බලා ගන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඔයාලටම goodbye.